අයිබුවන් මං අද ඔයාලට කතා කරන්නේ 2022 ඇප්ලයිඩ් පේපරේ වෘත්ති චලිතය ගාන. ඒක මෙහෙමයි තියෙන්නේ. අරය ඒ වූ සිලින්ඩරයක් එහි අක්ෂය තිරස්ව සවි කර ඇති අතර එහි අක්ෂයට ලම්බක සිරස් හරස් කඩක් යාපද රූපයෙන් දැක්වේ. සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් යා කළ ස්කන්ධ පිළිවෙලින් M හා 2M වූ P හා Q අංශු දෙකක් තන්තුව තදවද OP තිරස්ව දැති රූපයේ පෙන්වා ඇති පරිදි පිහිටුමෙහි අල්වා තබා නිශ්චලතාවයෙන් උදාහරණු ලැබේ. එතකොට දැන් මෙතන කියන්නේ ස්කන්ධය M හා 2M වූ P හා Q අංශු දෙක. එතකොට P අංශුවේ ස්කන්ධය M නම් බර තියෙනවා පහළට mg. Q අංශයේ බර පහළට තියෙනවා 2mg. මෙතන දැන් තියෙනවා තව තන්තුවේ ආත තියෙනවා මේක කැපිටල් T නම් මේකත් කැපිටල් T. ඊට පස්සේ අපිට කියනවා Q අංශුව සිරස්ව පහළට චලනය වන්නේයයි උපකල්පනය කරමින්. එතකොට Q අංශුව තමයි සිරස්ව පහළට යන්නේ. උපකල්පනය කරමින් OP යන්න θ කෝණයකින් හැරුණු විට θ බිඳුවයි 5 බෙදීම 6යි අතර කියලා තියෙනවා. හැරුණු විට P හි වේගය v යන්න v වර්ග සමානයි 2g බෙදීම 3යි 2 θ ඍණ sin θ මගින් දෙනු ලබන බව පෙන්වන්න. එතකොට දැන් අපිට කියනවා මේකේ θ කෝණයකින් හැරුණු විටනේ. එතකොට P කෝණය අපි ගමු. එතකොට අපිට කියනවා දැන් P හැරෙන්න ඕනිනේ θ කෝණයකින්. අපි ගමු θ කෝණයකින් හැරුණු විට මේක θ කෝණය. මේකෙන් හැරුණු විට අපි මේ අවස්ථාව ගමු අපි දෙක අවස්ථාව විදියට. මේක දෙක අවස්ථාව මේක අපේ පළවෙනි අවස්ථාව. එතකොට මේකත් අපේ පළවෙනි අවස්ථාව. දැන් මේක අපිට කියනවා මේක මෙතෙන්ට යනවා නම් තන්තුව දැන් මෙතන ඉඳන් මෙතෙන්ට පළවෙනි අවස්ථාවේ ඉඳන් දෙවෙනි අවස්ථාවට යන්න එපා. එතකොට මේකත් ඒ වගේම පහළට යනවා. Q අංශුවනේ පහළට යන්නේ. මේකත් මේ හරියෙන් වගේ පහළට ගිහිල්ලා. එතකොට ඒකේ බර අපි මාක් කරගමු 2mg කියලා. මේ දෙක අවස්ථාව. එතකොට අපිට කියන්නේ දැන් දෙක අවස්ථාවේ ප්‍රවේගය v හොයන්න කියලානේ. දැන් මෙතනින් θ හැරුණාම මෙතන අරය a වෙනවා. මේක අපි දාගමු විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා. ඉස්සරහට අපි දැන් දාන්නේ P අංශුවටයි Q අංශුවටයි ප්‍රවේගය Q අංශුවේ ප්‍රවේගය හොයන්න යාන්ත්‍රික ශක්ති සංසිද්ධිය දාන්න ඕනි. දැන් ඒක දාද්දී පද්ධතියෙම දාන්න ඕනි. තනි තනියෙන් දාන්න බෑ. මොකද මෙතන තන්තුව තියෙනවා, තන්තුවේ ආතති බල තියෙනවා. ඒවයින් කාර්යයක් කරනවානේ. ඒව නැති වෙන්න නම් අපි දාන්න ඕනි අපි දාමු දැන් යාන්ත්‍රික ශක්ති සංසිද්ධිය. පද්ධතියටම මේක දැන් P අංශුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි Q අංශුවේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එතකොට P අංශුවේ විභව ශක්තිය තියෙන්නේ විභව ශක්ති ශූන්‍ය මට්ටමේනේ. එතකොට ඒකින්ද P අංශුවේ ආරම්භක විභව ශක්තියත් බිඳුවයි. එතකොට මෙතනින් පළවෙනි අවස්ථාව බලපාන්නේ Q අංශුවේ විභව ශක්තිය විතරයි. දැන් පළවෙනි අවස්ථාවේ Q අංශුවේ විභව ශක්තිය අපි ගත්තොත් දැන් මෙතන විභව ශක්තිය ගන්න අපිට උසක් එපයි. මේ උස අපිට දැන් දීලා නැහැනේ. ඒක අපි දැන් හුඟක් කට්ටියට ප්‍රශ්නයක් දැන් උස දීපු නැති එක. ඒක අපි ගන්නවා සිම්පල් L කියලා දාගන්න නිකන්. ඒක දාගම අපි දැන් දාමු මෙතන P අංශුවේ ප්‍රවේගය චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය බිඳුවයි Q අංශුවේ චාලක ශක්තිය බිඳුවයි වලින් ඊට පස්සේ විභව ශක්තිය යනවා විභව ශක්ති ශූන්‍ය මට්ටමින් පහළ තියෙන හින්දා ඍණ විදියට ගන්නවා. ඍණ Q අංශුවේ ස්කන්ධය 2m 2m g විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඉඳන් Q අංශුවට දුර තියෙන්නේ සිම්පල් L. ඊට පස්සේ අපි ඒක සමාන කරනවා දෙවෙනි අවස්ථාවේ P අංශුවේ චාලක ශක්තියයි විභව ශක්තියයි Q අංශුවේ චාලක ශක්තියයි විභව ශක්තියයි. එතකොට අපි P අංශුවට ගමු. P අංශුවේ චාලක ශක්තිය එන්නේ භාගයයි ස්කන්ධය m. මේක දැන් අපිට කියනනේ දෙවෙනි අවස්ථාවේ Q අංශුවේ ප්‍රවේගයනේ හොයන්න කියන්නේ v. එතකොට තන්තුවකින් සම්බන්ධ වෙලා තියෙන හින්දා P අංශුවෙත් ඒ වෙලාවේ ප්‍රවේගය සිම්පල් වීම තමයි. ඒකින්ද අපි දාගන්නවා mv වර්ග
ධන දාන්නේ අපි විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ උඩනේ තියෙන p අංශුව. එතකොට අපි දානවා ස්කන්ධය m g උස එන්නේ. දැන් අපි ලම්බ කුස ගන්න ඕනේ විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන් මේ දුර. මේ දුර ගන්නේ කර්ණය වතාවක් sin කෝණය. එතකොට කර්ණය a sin theta. mga sin theta. දැන් මෙතන q අංශුවට දාමු. q අංශුවට ඇවිල්ලා චාලක ශක්තිය එන්නේ භාගයයි q අංශුව ස්කන්ධය 2m ප්‍රවේගය එන්නේ v වර්ග. එතකොට විභව ශක්තිය දාද්දි විභව ශක්තිය ගන්න ඕනි උස ගන්නේ L තියෙනවා මෙතනින්. දැන් අපි දෙවෙනි අවස්ථාවේ මෙතෙන්ට එනකම්ම දානවනේ. එතකොට අපි මෙතන දුර දන්නේ නැහැ. මෙතන දුර දැනගන්න අපි කරන්න ඕනි. දැන් මෙතනින් අපි තන්තුව මෙතන ඉඳන් මෙතෙන්ට දුරක් ඇවිල්ලානේ. තන්තුව මෙතන ඉඳන් මෙතෙන්ට q අංශුව එද්දී p අංශුවත් ඒ වගේම දුරක් මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා. ඒ කියන්නේ මේ ගියපු දුර තමයි මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් මේක දැනගන්න අපිට දෙයක් නැහැ උනාට මේක පුළුවන්. මේ චාප කොටසේ දිග හොයන්න අපි දන්නවා සමීකරණයක් තියෙනවා s සමානයි r θ. එතකොට චාප කොටසේ දිග එන්නේ s. r කියන්නේ අරය. එතකොට a කෝණය තමයි θ. එතකොට මේ චාප කොටසේ දිග a θ. ඒ කියන්නේ මේ දිගත් a θ ම තමයි. ඊට පස්සේ අපි දැන් විභව ශක්තිය දාගමු. විභව ශක්තියේ විභව ශක්ති ශූන්‍ය මට්ටමේ පහළටනේ තව ගියේ. එතකොට ඒක ඍණ 2m g so වෙන්නේ l ධන a θ. l ධන a θ. ඒක අපි සුළු කරගත්තොත් දැන් මෙතන හැම පදයකම m තියෙනවානේ. එතකොට m කැපිලා යනවා. මෙතනින් එනවා ඍණ 2gl සමානයි මෙතන තියෙන්නේ v වර්ග බෙදීම 2යි. මෙතනින් ධන ag sin theta. මෙතනින් එන්නේ 2ට 2 කැපෙනවා ධන v වර්ග. මෙතනින් අපි වරහන් සුළු කරමු. m කැපුණානේ. එතකොට ඍණ 2යි g තියෙනවා. l ගෙන් ගුණ වුණාම ඍණ 2යි gl. මෙතන ඍණ 2යි ag theta. දැන් මෙතන ඍණ 2යි gl ට අනිත් පැත්ත ඍණ 2යි gl කැපෙනවා. එතකොට අපිට දැන් v වර්ගනේ ඕනේ. v වර්ග අපි මේ පැත්තට ගමු. ඒකේ මේ පැත්තේ උක්ත කරගමු. එතකොට දෙකෙන් ගුණ වුණාම 3යි v වර්ග බෙදීම 2යි සමානයි මේ ටික අනිත් පැත්තට ගේන්න. දැන් ඍණ 2යි ag theta මෙහාට ගෙනාවම ධන 2යි ag theta ධන ag sin theta මෙහාට ආවා ඍණ ag sin theta ඊට අපි v වර්ග උක්ත කරගමු. දෙක එහාට ගියාම 2යි දෙකටම පොදු පද තියෙන්නේ ag. ag එළියට ගත්තම ඉතුරු වෙන්නේ 2යි θ ඍණ sin theta බෙදීම 3යි. දැන් අපිට කියලා තිබ්බේ v වර්ග හොයන්න කියලා අපි v වර්ග හෙව්වා. ඊට පස්සේ අපිට කියනවා θ සමානයි 5 බෙදීම 6 විට තන්තුව කපා දමන අතර p අංශුව සිලින්ඩරය මත චලනය වෙමින් සිලින්ඩරයේ ඉහළම ලක්ෂයට ළඟා වීමට පෙර ක්ෂණික නිශ්චලතාවයට පත්වන බව දී ඇත. පසු වෙන චලිතයේදී p එහි ආරම්භක පීඨුමේ සිට ඒ දුරක් සිරස්ව පහළින් වන විට p වේගය සොයන්න කියලා. අපි දැන් මෙතන v වර්ග හොයාගත්තනේ. ඔයාලා මේක ලියා ගන්න මේ මම ඊටු ටික මේක මකලා ලියන්න. හරි අපි දැන් බලමු. දැන් අපි මෙතන කියන්නේ θ සමානයි 5 බෙදීම 6 විට තන්තුව කපා දමනවා කියලා. එතකොට අපි ගමුකෝ θ සමානයි 5 බෙදීම 6 විට. මේක 5 බෙදීම 6 නම් මෙතෙන්දි තන්තුව කැපුවට පස්සේ p අංශුව තනි වෙනවා. ඊට පස්සේ p අංශුව සිලින්ඩරය මත චලනය වෙමින්. දැන් කපුව ගමන් නිශ්චල වෙන්නේ නැහනේ. එතකොට අපිට මේකේ ප්‍රවේගයක් තියෙනවානේ. ඒකෙන් චලනය වෙමින් උඩට යනවා අපි තව. දැන් මෙතන තිබ්බ ප්‍රවේගයෙන් මන්දන වෙමින් උඩට යනවානේ. ඊට පස්සේ සිලින්ඩරයේ ඉහළම ලක්ෂයට ළඟා වීමට පෙර. ඒ කියන්නේ දැන් සිලින්ඩරයේ ඉහළම ලක්ෂය මෙතනනේ.
මෙතෙන්ට එන්නට පෙර ෂණික නිශ්චිතතාවයට පත්වන බව දී ඇත. ඒ කියන්නේ මේ හරියේදී නිශ්චල වෙනවා. මේ හරියේදී ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ කියන පසු වෙන චලිතයේදී P එහි ආරම්භක පිහිටුමේ සිට ඒ දුරක් සිරස්ව පහලින් වන විට. එතකොට පසු වෙන චලිතයේදී කියන්නේ දැන් මේක දැන් මෙතනින් බිඳුව වුණානේ. ඊට පස්සේ දැන් මෙතන උඩට යන්න බෑනේ ආයි. ඊට පස්සේ පහළට එනවා. මෙහෙම පහළට ආවම ඊට පස්සේ දැන් මේක දිගේ මෙහෙම පහළට මෙතනින් මේක දිගේ මෙහෙම එන්න බෑනේ. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා සාමාන්‍යයෙන් මෙහෙම ඇවිල්ලා මේ හරියෙන් වගේ මෙහෙම වැටෙන්න ඕනේ. මේ හරියෙන් මෙහෙම වැටෙනවා. ඊට පස්සේ අපිට කියනවා පසු වෙන චලිතයේදී ඒගේ ආරම්භක පිහිටුමේ ඉඳන් සිරස්ව එදුරක්. ඉතින් අපි ගමු සිරස්ව එදුරක් කියලා. මේ විදිහට ගමු. මේ හරියේදී එතකොට මේ හරිය තියෙන p අංශුව. p හි වේගය හොයන්නලු. අපි මෙතනින් p හි වේගය අපි w කියලා දාගමු. එතකොට අපි දැන් මෙතෙන්දි v බිඳුව වුණාට අපි මෙතන දැන් ක්ෂණික නිශ්චලතාවයටපත් වෙන්නේ මොන හරියදී කියලා අපිට හොයාගන්න බෑනේ. ඒකින්ද අපි ගන්නවා අපිට දැන් ආගයක් දීලා දෙනවා θ සමානයි 5 බෙදීම 6. අපිට පුළුවන් දැන් අපි v වර්ග හොයාගත්තනේ. එතනින් θ වලට ආදේශ කළා නම් අපිට p වලදී මෙතන අපි v1 කියලා ගත්තොත් v1 හොයාගන්න පුළුවන් අපිට θ වලට ආදේශ කළා. අපි v1 හොයාගමුකෝ. θ සමානයි 5 බෙදීම 6 විට. v1 වර්ග සමානයි 2යි ga බෙදීම 3යි 2යි θ කියන්නේ 25 බෙදීම 6 ඍණ sin 5 බෙදීම 6. එතකොට මේ දෙකට මෙතනින් 3ක් කැපෙනවා. එතකොට v1 වර්ග සමානයි 2යි ga බෙදීම 3යි sin 5 බෙදීම 6 කියන්නේ භාගයයි. ඊට පස්සේ දැන් අපිට කියනවා p හි වේගය මෙතෙන්දී w නේ හොයන්න කියන්නේ. මෙතෙන්දී w හොයන්න අපි දාන්න ඕනි. මෙතන දැන් p මෙතන θ සමානයි 5 බෙදීම 6 විටයි. ආරම්භක පිහිටුමේ තියෙන ඒ දුරක් සිරස්ව පහලින් පිහිටන අවස්ථාවටයි යාන්ත්‍රික ශක්ති සංසිද්ධිය දාන්න ඕනි. එතෙන්ට අපි දාමු θ සමානයි 5 බෙදීම 6 විට හා ඒ දුරක් පහලින් සිටින විට. මෙතන ගමු. එතකොට θ සමානයි 5 බෙදීම 6 විට p ට චාලක ශක්තියන්නේ v1 වර්ගනේ අපි ගත්තේ. චාලක ශක්තිය භාගයයි ස්කන්ධය m v1 වර්ග. විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉඳන් උඩින් තියෙන්නේ. එතකොට ධන දුර එන්නේ අපි මෙතන අරේ නම් a sin 5 බෙදීම 6. ඒක සමාන කරනවා මෙතන පහළ අවස්ථාවට. පහළ අවස්ථාවේ චාල ශක්තිය භාගයයි m අපි w වර්ග ගන්නෙ. w නේ හොයන්න තියෙන්නේ. ඊට පස්සේ විභව ශක්තිය එන්නේ විභව ශක්ති ශූන්‍ය මට්ටමෙන් පහළ. එතකොට ඍණ mg අපිට දීලා තියෙනවා විභව ශක්ති ශූන්‍ය මට්ටමෙන් සිරස්ව ඒ දුරක් පහළට කියලා. මෙහෙම ගන්න. ඊට අපිට දැන් මේක සුළු කරන්න තියෙන්නේ. මෙතන අපි දුර විතරයි දාන්න තියෙන්නේ. මෙතන mg එන්න ඕනි. mg a sin 5 බෙදීම 6. m ට m කැපිලා. ඊට පස්සේ අපි සුළු කරගමු. v1 වර්ග අපි හොයාගත්තනේ. v1 වර්ග ආදේශ කරමු. භාගයයි 2යි ga බෙදීම 3යි 5 බෙදීම 3 ඍණ භාගය. ධන sin 5 බෙදීම භාගයයි. එතකොට ag බෙදීම 2යි සමානයි w වර්ග බෙදීම 2යි ඍණ ag. මේක සුළු කරගමු. 2ට 2 කැපෙනවා. මෙතනින් පොදු හරයක් ගත්තාම අපි 6යි. GA බෙදීම 3යි. වාරයක් 6
මෙතනින් 25 ඍණ 3යි ධන AG බෙදීම 2යි මෙතනින් W වර්ග බෙදීම 2 ඍණ AG මෙතනින් අපිට ගන්න පුළුවන් අපි දෙකෙන් ගුණ කරමුකෝ හැම පදේම දෙකෙන් ගුණ කළාම මෙතනින් එන්නේ 9යි 25 ඍණ 3 ධන AG සමානයි W වර්ග ඍණ මේක දෙකෙන් ගුණ වුණාම 2යි AG හරි අපි මේ උඩට ගමු ඊට පස්සේ එනවා W වර්ග තනි කරගමු අපි W වර්ග සමානයි මෙතන අපි පොදු හරයක් ගමු 9 ගමු 9යි AG 25 ඍණ 3 මෙතන ඍණ 2යි AG මේ පැත්තට යනවා ධන 2යි AG ඊට පස්සේ මේ AG ට එකතු වුණාම ධන 3යි AG ඊට පස්සේ ඒක පොදු හරයෙන් ගුණ වුණාම 27යි AG ඊට පස්සේ W වර්ග අපිට AG පොදුයිනේ AG බෙදීම 9 පොදුයි ඊට පස්සේ ඇතුලේ සුළු වුණාම 2යි 5 ඍණ 3 ධන 27යි ඊට පස්සේ W වර්ග එනවා මෙතනින් 24 ඍණ 3 කියන්නේ 24යි දෙකක් එළියට ගන්න පුළුවන් 2යි AG බෙදීම 9යි 5 ධන 12 දැන් අපිට අන්තිම උත්තරේ එනවා W සමානයි 1 යට 3යි මූල 2යි AG 5 ධන 12 කියලා. එතකොට අපිට අන්තිමට pH වේගය එන්නේ W 3න් 1යි මූල 2යි AG 5 ධන 12 කියලා. ඔහොම තමයි 2022 කෙලවර ගන්න හැදුනේ. මම ඔයාලට තව ඉස්සරහට වෘත්ත චලිතයේ 2023 ගාන අරන් එන්නම්. අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක් ඔයාලට.